හායි යාළුවනේ. ඉතින් කලින් දවස්වල තිබ්බ අධික වර්ෂාව නිසා මගේ කුකුල් ගෙවල් දෙකක්ම හොඳටම විනාශ වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ මේ කුකුල් කූඩු දෙකේම බිත්ති කඩාගෙන වැටලා. ඉතින් මම මේ කූඩු හදලා තිබ්බේ නම් මැටි වලින්. ඒ නිසා වතුරට පොඟල තමා මෙහෙම බිත්ති යටින් කැඩලා ගිහිල්ලා තියෙන්නේ. ඒත් දැන් මම අවුරුදු 10ක් විතර කුකුල් හදනවා. ඔච්චර කාලයකට නම් මෙහෙම දෙයක් වුන්නේ නැහැ. මේ පාර වැස්ස තද නිසා තමා මෙහෙම වුනේ. ඉතින් මේ වගේ හිටපු සත්තුන්ට නම් කරදරයක් නැහැ. මං ඒ සත්තු ටික වෙන් කරලා මගේ අනිත් කූඩු වල දැම්මා. නමුත් ඉතින් කූඩු දෙක සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඉතින් ඇත්තට මේ කුණාටුවෙන් කොන්ක්‍රීට් ගෙවල් පවා තප්පර ගානකින් පොළොවට සමතලා වෙන්නේ. මේක නම් ඉතින් සුදු දෙයක්. ඉතින් මට කියන්න ඕනුනේ මේ කුණාටුව මට කොහොමද බලපෑවේ කියලා. අපි ඉන්න හරිනම් සාමාන්‍යයෙන් ගම් වතුර නායම් නැති පැත්තා. ඉතින් මෙහෙ වෙන්න හේතු වුණේ වැහි වතුර ගලාගෙන ඇවිල්ලා වැහි වතුරට පොඟල දාමේ බිත්ති කඩානටනේ. ඉතින් මේ කුණාටුවෙන් මිනිස්සු 100 ගාණක් මැරුණා වගේම සත්තු නම් කී දහයක් මැරෙන්නේ නැද්ද නේද? මම දැක්කා නිවුස් වලට පෙන්නවා ගම් වතුර නිසා සත්තු 14000ක් එක ෆාම් එක මැරිලා ඉන්නවා. ඉතින් ඔය අපි දන්නේවා විතරයිනේ. ඒ වගේ කී දහහක් නම් සත්තු මැරිලා ඇතිද? ඉතින් ස්වභාව ධර්මයේ ඉදිරියේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් සීමිතයි කියලා හොඳටම තේරුණා මේ කුණාටුව. ඉතින් කුණාටුවේ ඔයාලගේ සත්තුන්ට කරදරයක් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අත්දැකීමුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම ඉස්සරහදී කුකුල් පාලනය පිළිබඳව වැදගත් වීඩියෝ ගොඩාක් ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.